අයිවන් මම මේ දවස්වල ටිකක් කල්පනා කරන දෙයක් තමයි අපි රටක් විදියට අපේ සමාජයේ බොහෝ මිනිස්සුන්ගේ බුද්ධිමය පරිකල්පනය ඉතාම වේගයෙන් හීන වෙන්න කියලා මට හිතෙනවා. අපේ සමාජයේ අපි දවසින් දවස අහන්න දකින්න ලැබෙන දේවල් එක්ක අපි ආශ්‍රය කරන මිනිස්සු සමහර මිනිස්සු පවා විශ්වාස කරන දේවල් කතා කරන දේවල් දිහා බලන් ඉඳලා පස්සේ මට හිතෙනවා අපේ රටේ මිනිස්සුන්ගේ අර සාමාන්‍යයෙන් මානවයා පරිණාමය වෙලා එනකොට එයාට තාර්කික ඥානය කියලා දෙයක් ලැබුණානේ. අන්නේ තාර්කික ඥානය ඊටාම බය හිතෙන විදිහට අඩු වෙමින් ගිහිල්ලා හීන වෙමින් ගිහිල්ලා අපේ සමාජය ඊටාම නෝගත් අතාර්කික විදිහට කල්පනා කරන මෝඩ මිනිස්සුන්ගේ ඒ කියන්නේ අර හුදු ශරීරයක් පමණක් තියෙන මිනිස්සුන්ගේ පාරාදීසයක් බවට පත් වෙයිද කියලා මට ඇත්තටම පොඩි බයක් ඇවිල්ලා තියෙනවා මේ දවස්වල රටේ සිද්ධ වෙන දේවල් දිහා බැලුවට පස්සේ. දැන් මේ දවස්වල මාතෘකාව ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පාස්කු ප්‍රහාරය සම්බන්ධව අත්අඩංගුවට ගනීද නැද්ද කියන කාරණාව. මම දැක්කා ඊයේ පෙරේද දවස්වල ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තමන්ව ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමක් හෝ අත්අඩංගුවට ගැනීමක් සිදු කරන්න එපා කියලා නියෝගයක් ඉල්ලලා ගරු අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා තිබුණා. දැන් මේ පෙත්සම දිහා දැක්කට පස්සේ සමාජයේ විවිධ කතා කියලා තිබුණා. පළවෙනි දේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට එවැනි ඉල්ලීමක් කිරීම සඳහා අධිකරණයේ ඉස්සරහට යාමේ අයිතියක් තියෙනවා නීත්‍යානුකූලව. ඒක කාටවත් ප්‍රශ්න කරන්න බෑ. විශේෂයෙන්ම මේ ආණ්ඩුව මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත පාවිච්චි කරන විදිය බැලුවට පස්සේ ඔහුට එවැනි ඉල්ලීමක් කිරීම සම්බන්ධව සාධාරණ අයිතියක් තියෙනවා. හැබැයි දැන් මේ පෙත්සම සම්බන්ධව සමහර කරුණු දක්වපු පුද්ගලයෝ කතා කරන දේවල් දිහා බැලුවට පස්සේ මට හිතෙනවා මේ මිනිස්සුන්ට මේ නීතිය සම්බන්ධව එහෙම නැත්නම් මේ වගේ දේවල් ගැන තියෙන අවබෝධය මොනතරම් අඩුයිද කියලා. සමහර කියලා තිබුණා මේ ගෝඨාභය රාජපක්ෂ මහලු වීරයා. හැබැයි අත්අඩංගුවට ගන්නවා කියලා සැකයක් හිතෙච්ච ගමන් අධිකරණ ඉස්සරහට අඬාගෙන යනවා. තමන් අත්අඩංගුවට ගන්න එපා කියලා වැඳ වැටෙමින් වගේ ප්‍රකාශ මම දැක්ක කරලා තියෙනවා. හැබැයි දැන් මේක මෙහෙම කියන අයට මතක නැහැ. අද මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව පරීක්ෂණ මෙහෙවන ශානි අබේසේකරලා, රවි සෙනවිරත්න මේ විදියටම මීට අවුරුදු කිහිපයකට කලින් තමන්ව අත්අඩංගුවට ගන්න එපා කියලා පෙත්සමක් ගොනු කරා. මේ විදියෙම ඉල්ලීමක් කරා. එතකොට දැන් අද ගෝඨාභය රාජපක්ෂ මහලොකු වීරයා අඬනවා කියලා කියනකොට එදා ඔය අද එහෙම කියන අයගේ වීරව බවට පත් වෙලා තියෙන ශානි අබේසේකරලා, රවි සෙනවිරත්නලත් ඔය හා සමාන ඉල්ලීමකට මේ ඉල්ලීමමයි මේ සහනයමයි අධිකරණයෙන් ඉල්ලුවේ. අධිකරණයට කියලා තියෙනවා. ඉතින් මං කියන්නේ මේවා දන්නේ නැතිකම එක්කෝ. එහෙම නැත්නම් මේවා තේරෙන්නේ නැතිකම. එහෙම නැත්නම් මේවා ගැන හිතන්න තියෙන අකමැත්ත. මේ ඕනම දෙයක් වෙන්න පුළුවන්. මම දකින්න අපේ සමාජයේ මේ මොහොතේ ඉන්නේ අර සමස්ත සමාජයේම එක්තරා විදිහක මෝහණයකට පත් වෙලා ඉන්නේ. මේ මෝහණයෙන් මිදලා ඉන්න මිනිස්සුන්ට මේ මෝහණයෙන් පිට දේවල් දකින මිනිස්සුන්ට ඇත්තටම මේ සමාජයේ මේ පත් වෙලා තියෙන මේ මර නින්ද ගැන හිතා ගන්නවත් බැරි තරම් පුදුම සාගත තත්ත්වයක් තිබෙනවා. මට උමනාවක් නැහැ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාව ආරක්ෂා කරන්නවත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පාස්කු ප්‍රහාරය සම්බන්ධව ඔහි පිටිපස්සේ හිටියද නැද්ද කියලා කතා කරන්නවත් මට ඒක අදාළ නැහැ. මම මේ කතා කරන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ මේ අතාර්කිකත්වය. ඒ අතාර්කිකත්වය මහ විශාල ප්‍රශ්නයක් මේ සමාජයක් ඉස්සරහට යනකොට. මොකද සමාජයක දෙයක් දිහා කල්පනා කරලා බලලා බුද්ධියෙන් තාර්කිකව කරුණු මත පදනම් වෙලා තීන්දුව ගන්න බැරි මිනිස්සු ඉන්න සමාජයකට කවදාවත් ඉස්සරහට යන්න බෑ. එහෙනම් මේ මිනිස්සුන්ව තලලා ඔවුන්ගේ අදහස් වලට ඔවුන් හිතන පතන විදියවල් වලට ඒවා සමාජයේ රාජ්‍යකරණයට කිසිදු ආකාරයක බලපෑමක් වෙන්නේ නැති විදියට අර ඉස්සර සමාජයේ තිබුණා වගේ යම් කිසි දුරකට මේ අවබෝධයක් තියෙන යම් කිසි දුරකට මේවා තේරෙන මිනිස්සු විතරක් තීන්දුව ගන්න විදියට ඒ අයගේ තීන්දුව වලට ඒව සම්බන්ධව ඒ අවබෝධයක් නැති නූගත් අතාර්කික මිනිස්සුන්ගේ ඔවුන් හිතන පතන විදිය කිසිදු විදියකට ඒ මිනිස්සු ගන්න. ඒ කියන්නේ මේවා පාලනය කරන මිනිස්සුන්ට ඒ තීන්දුව ගන්න අවශ්‍ය කරන බලපෑමකින් තොර මට්ටමක් හදන්න පුළුවන් නම් මේක ගැන කතා කරාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි එහෙම නැහැනේ මේක ඇවිල්ලා මැතිවරණ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක්. ඉතින් ඒ නිසා මේ වගේ මේ අතාර්කික මිනිස්සු දවසින් දවස වැඩි වෙමින් යනකොට මම හිතන්නේ සමාජයක් විදිහට ඒක දරා ගන්න බැරි ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. දැන් මේ සිදුවීමේදී මම ඉන්නේ ඉතා පැහැදිලි ස්ථාවරයක. මම කියන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව ඒක පිටිපස්සේ මොකක් හරි මහ බලකාරයෙක් ඉන්නවා නම් මේක සම්බන්ධව කුමන්ත්‍රණයක් තිබෙනවා නම් ඒව සම්බන්ධව සාක්ෂි තියෙනවා නම් ගරු අධිකරණයක් ඉස්සරහට ඇවිල්ලා ඒ සාක්ෂි ඉදිරිපත් කරලා සුරේෂ් සලේ බැලුනම් ගෝඨාභය රාජපක්ෂ බැලුනම් ඕනම කෙනෙක්ට සාධාරණ අධිකරණයක් ඉස්සරහා පැවැත්වෙන විභාගයකින් ඔවුන්ට විරුද්ධව සාක්ෂි තියෙනවා නම් ඔවුන්ට දඬුවම් කරන්න. කිසිදු ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම විරුද්ධයි කිසිම පුද්ගලයෙක් අධිකරණයක් ඉස්සරහට අරන් ඉන්නේ නැතුව හුදෙක්ම ජනාධිපතිවරයාගේ කැමැත්ත මත ඔහුගේ නියමයෙන් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ කොහේ හරි තැනක කොහේ හරි බලු කූඩුවක දාලා ඔහුව රඳවාගෙන
තමන්ට අවශ්‍ය දේ කියව ගන්නකම් හරි. එහෙම නැත්නම් ඔවුන්ගේ මානසික මට්ටම බිඳවට්ටලා තමන්ට අවශ්‍ය දේ කියව ගන්න හරි. එහෙම නැත්නම් පනිෂ්මන්ට් එකක් විදිහට අධිකරණයක් ඉස්සරහා ඔප්පු කරන්න සාධක නැති නිසා උඹට හොඳ පාරක් උගන්වන්නම් කියලා මේ ආණ්ඩුවේ ජනාධිපතිතුමාගේ තියෙන බලය පාවිච්චි කරලා එහෙම දනුවම් කරනවට අපි විරුද්ධයි. එහෙනම් අපි මේ රටේ නීතිය යම්කිසි ප්‍රමාණයකට දන්න, මේ රටේ නීතිය ගැන යම්කිසි අවබෝධයක් තියෙන, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මිනිසුන්ට ලැබිය යුතුයි කියලා විශ්වාස කරන මිනිස්සු විදියට අපිට ඒක කවුද කියලා දාලා නැහැ. සමහරවිට අපේ දේශපාලන ප්‍රතිවාදියෙක් වෙන්න පුළුවන්. හැබැයි අපි විරුද්ධයි යම්කිසි පුද්ගලයෙක්ට නීතියේ අධිකරණයක් ඉස්සරහට අරන් ඇවිල්ලා ඔහුට ඔහු ගැන කරුණු කියන්න තියෙන අයිතිවාසිකම් අයහොසි කරලා දාලා කාගේ හරි හුදු අත්නෝමතික තීන්දුව මත ඔවුන්ව රඳවා තබා ගන්නවට අපිට ප්‍රශ්නයක් තියෙනවා. දැන් හොඳම විහිළුව වෙන්නේ ඒක නෙමෙයි. දැන් මේ ශානි අබේසේකර සහ රවි සෙනරත්න කියලා කියන්නේ කවුද? ඔවුන් මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන වෙලාවේ ඒ පාස්කු ප්‍රහාරයක් වැනි ප්‍රහාරයක් වළක්වා ගැනීම සම්බන්ධව කටයුතු කළ යුතු පැත්තේ හිටපු අය තමයි මේ ශානි අබේසේකර සහ රවි සෙනරත්න කියලා කියන්නේ. විශේෂයෙන්ම දැන් උදේ ගමන්පිල මහත්මයා පොතක් ලිව්වනේ. මම ඒ පොත කියෙව්වා. ඒ පොත කියවනකොට මේ පොත ඇතුලේ තියෙන කරුණු කාරණා තාර්කිකයි. කෙනෙක්ට පුළුවන් ඒ ඔහු ඉදිරිපත් කරලා තියෙන කරුණු කාරණා වැරදි නම්, ඒ දත්ත වැරදි නම් ඒව ඉදිරිපත් කරන්න. එහෙම නැතුව ඒ පොත ලිව්වේ උදේ ගමන් පිළ නිසා අනේ ඔක කියන එක ගණන් ගන්න කවුද වගේ ඒ පොත පැත්තකට දාන්න බෑ. මම මේ පොත ගත්තෙම මම මේ පොත පිටුවක් නෑර කියෙව්වෙම මේ සිදුවීම සම්බන්ධව අපිට තියෙන අවබෝධය අපි දන්න දේවල් වැඩි කරගත්තොත් විතරයි අපිට මේ සමස්ත චිත්‍රය දකින්න පුළුවන්. එහෙම නැතුව කවුරු හරි NGO කාර්යයක් හරි එහෙම නැතුව මේ ප්‍රශ්නය මේ ගැටලුව කාගේ හරි ඇගේ ගහන්න මොනවා තියෙන කුමන්ත්‍රණකාරයෝ කියපු දෙයක් හරි කියන කතාවක් අහගෙන මොකද දැන් අපි ෆස්ට් හෑන්ඩ් ඉන්ෆර්මේෂන් ගත්තේ නැත්තම් ඒ කියන්නේ මේ සිදුවීම සම්බන්ධව අර පළවෙනි දත්ත කියලා තියෙන කියන්නේ අපිට ඒ සිදුවීම ගැන තීන්දුවක් ගන්න අපි විසින් මේ දත්ත අරගෙන කියවල බැලුවේ නැත්තම් අපි විසින් මේ දත්ත විශ්ලේෂණය කරේ නැත්තම් තව කෙනෙක් කවුරු හරි කියන කතාවක් ඔහු ඒ දත්ත විශ්ලේෂණය කරලා ඔහු දකින චිත්‍රය නම් අපි විශ්වාස කරන්නේ අපිට මේ සිදුවීම සම්බන්ධ ඇත්ත හොයාගන්න බෑ. මම කියන්නේ පාස්කු ප්‍රහාරය ගැන විතරක් නෙමෙයි ඕනෑම සිදුවීමක් සම්බන්ධ. ඒ නිසා අපි විසින්ම ඒවා කියවල බලලා තාර්කිකද නැද්ද ඒ කරුණු කාරණා කියලා හොයාගන්න ඕනේ. එතකොට මම මේ උදාහරණයක් විදිහට ගත්තේ ගම්මන්පිලගේ පොත. දැන් මේ පොතේ ඉතා පැහැදිලිව කියලා තියෙනවා මේ රවි සෙනරත්න සහ ශානි අබේසේකර Tamanගේ රාජකාරිය මොන තරම් නරක විදිහට අදහා ගන්න බැරි විදිහට පැහැර හැරලා තියෙනවද කියලා. මම කියන්නේ මෙච්චරයි. කවුරු හරි කෙනෙක් මේ පාස්කු ප්‍රහාරයේ පසුපස්සේ මහමුල කරුවෙක් විදිහට හිටියා කියලා කියන්නකො. හැබැයි ඒ මහමුල කරුවන්ට ඒ Tamanගේ සැලසුම මේ මහ පොළවේ යථාර්ථයක් බවට පත් කරගන්න පුළුවන් වුණේ කාගේ වැරද්දෙන්ද? මම කියන්නේ බෝම්බ ප්‍රහාර මම මෙතන කන්නොත් මේක කියලා තියෙනවා. බෝම්බ ගහපු කට්ටිය, බෝම්බ ගහන්න සැලසුම් කරපු කට්ටිය මේ සියල්ල වැරදි. මේ සියල්ල දඩුවම් කරන්න ඕනේ. හැබැයි කවුරු සැලසුම් කරත්, කවුරු බෝම්බ ගහන්න හිටියත්, ඒ බෝම්බ ගහන එක නතර කරගන්න ඉන්න නිලධාරීන් විසින් ඒ ප්‍රහාරය වළක්වා ගත්තා නම් මේ කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ නේ. මේ කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් 200 ගාණක් 300 ගාණක් අහිංසක මිනිස්සු අදටත් ජීවත් වෙනවා. මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව ඉතා පැහැදිලිව ගහන දවස ගහන්නේ කවුද, ඒ ගහන මිනිස්සුගේ ඩෙන්ටිටි කාඩ් නම්බර්, ඒ මිනිස්සු යන තැන්, අහවල් දවසේ අහවල් තැනට එනවා කියලා මේ තොරතුරු සියල්ල දීලා තියෙනවා. මේවා ගැන කිසිදු ආකාරයක සාධාරණ මැදිහත් වීමක් කරන්න නැතුව ඒ බෝම්බේ එදා දවසේ උදේ 7 වෙනකම් බලන් හිටියා. මං කියන්නේ ඒක වෙන්න දීපු මිනිස්සු මේකට වැරදිකාරයෝ නෙමෙයිද? අද මේ පරීක්ෂණයේ තියෙන ගැටලුව වෙන්න මෙතනයි. මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව පත් කරපු කොමිෂන් සභාවකින් ඉතා පැහැදිලිව නිර්දේශ කරලා තිබුණා මේ ශානි අබේසේකරලා රවි සෙනරත්නලට අපරාධමය වගකීම සම්බන්ධව නඩු පවරන්න කියලා. මේ ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධව. එහෙම පුද්ගලයෝ මේ පරීක්ෂණය සම්බන්ධව නායකත්වය දෙනකොට, මේ පරීක්ෂණයට මැදිහත් වෙනකොට, ඒකේ මූලිකත්වය ගන්නකොට ඒකෙන් සාධාරණයක් ඉෂ්ට වේද කියලායි මෙරටේ මිනිස්සු ප්‍රශ්න කරන්නේ. ඉතින් මේ ප්‍රශ්න කිරීම හරිම සාධාරණයි. උදාහරණයක් විදිහට X කියලා පුද්ගලෙක් ඉන්නවා. ඒ X කියන පුද්ගලයාට යම්කිසි වගකීමක් බාර දීලා තියෙනවා. ඒ X විසින් ඒ වගකීම ඉෂ්ට කරපු නැති නිසා මහා විශාල විනාශයක් වෙනවා. ඒ විනාශය වුණාට පස්සේ අපි බාර දෙනවා ඒ විනාශය සම්බන්ධව පරීක්ෂණ කරන්න කියලා Xටම. ඉතින් සාධාරණයක් ඉෂ්ට වෙයිද? එහෙම වුණාට පස්සේ X කියන පුද්ගලයා බලන්නේ මේ කුණුකොට මගේ පිටින් යන්න දෙන්න බෑ. කාගේ හරි පිටින් මේ කුණුකොට තියන්න ඕනි කියලා. ඌ බලන්නේ ඒ සිදුවීමට සාධාරණයක් ඉෂ්ට කරන්න නෙමෙයි. කාගේ හරි පිටේ ඒ සිදුවීම ගහන්න. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඒව නැතුව මම දැක්ක අද නලින් දයාගිස්ත කොයිද මාධ්‍යමෝක් කියනවා මේ අපරාධකාරයන්ට බැහැල්ලු විමර්ශකයෝ කවුද කියලා ඉල්ලන්නේ. ඒ කියන්නේ බෙහෙතක් ගන්නකොට වෛද්‍යවරයා තෝරනවා වගේ, තමන්ගේ නඩුව බාර දෙනකොට තමන් කාටද නඩුව බාර දෙන නීතිඥ මහත්තයා කියලා නීතිඥ මහත්තයා තෝරගන්නවා වගේ අපරාධකාරයන්ට සැකකරුවන්ට දෙන්න බැහැල්ලු විමර්ශකයා කවුද කියලා තෝරගන්න. ඇත්ත. ඒක ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. අපි කියන්නේ නැහැ සැකකරුවන්ට මෙන්න මේ
අහවලා විසින් අපේ පරීක්ෂණ විමර්ශනය කරන්න ලබා දෙන්න කියලා කියන්නේ කියලා කිසිම කෙනෙක් මං හිතන්නේ නැහැ යෝජනා කරනවා කියලා. මෙතන තියෙන ප්‍රශ්නේ අර මං XT උදාහරණය ගත්තා වගේ මේ පාස්කු ප්‍රහාරය නතර කරගන්න තිබුණා මොවුන් හරියට වැඩ කරා නම් කියලා නිර්දේශ දෙද්දි කොමිෂන් සභා නිර්දේශ දෙද්දි ඒ මිනිස්සුන්ට කියනවා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව මහා මොලකරු අල්ලලා දෙන්න කියලා. අන්න එතනයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේකට තමයි කියන්නේ මේ බැඳියාවන් අතර ගැටුමක් තියෙනවා. දැන් එදා ශානි අබේසේකර සහ රවී සිරිරත්න කරු අධිකරණයට කියලා කිව්වේ මේ ප්‍රහාරය සම්බන්ධව අපි අත්අඩංගුවට ගැනීමට සම්කි සූදානමක් තියෙනවා. ඒ නිසා ඒ අත්අඩංගුවට ගැනීම වළක්වන්න නියෝගයක් කරන්න කියලා තමයි ඉල්ලුවේ. ඒ උන්ට ඒ මොහොතේ තිබුණා ඉතා පැහැදිලි බයක්. තමන්ගේ අතින් මේ රාජකාරිය මගහැරිලා මේ ප්‍රහාරය සිද්ධ වෙච්ච නිසා ඔවුන්ට විරුද්ධව යම්සි පියවරක් කරන්න කියලා. ඉතින් එහෙම මිනිස්සු ටිකක් දේශපාලනය කරලා දේශපාලන වේදිකාවට නැගලා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ ඒ ආණ්ඩුව ගේන්න දේශපාලන වේදිකා ගන්න කතා පවත්වලා අර විශ්‍රාමික පොලිස් සාමූහිකයද මොකද්ද කියන එකේ සමාජික විදිහට ඇක්ටිව් පොලිටික්ස් කරා කියලා තමන් සක්‍රීය දේශපාලනයේ හිටියා කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට දියුණු ප්‍රකාශ බගින් පිළි අරගෙන හිටපු මිනිස්සු දෙන්නේ අද ගෙනල්ලා තියෙනවා මේ රටේ නීති ක්‍රියාත්මක කරන්න කියලා. ලෝකෙ කොහෙද එහෙම වෙලා තියෙන්නේ? දේශපාලන පක්ෂයක දේශපාලනව සක්‍රීයව දේශපාලනය කරපු මිනිහෙක් CID ගේ අධ්‍යක්ෂකමට දැම්මට පස්සේ CID ගේ ලොක්ක කරලා දැම්මට පස්සේ ඒ ආණ්ඩුවට විරුද්ධව පරීක්ෂණයක් කරයි. එහෙම නැත්නම් ඒ ආණ්ඩුවට අවශ්‍ය විදිහට පරීක්ෂණ මෙහෙවන එක නෙමෙයිද ඔවුන් සිද්ධ වෙන්නේ. මම කියන්නේ මේවා නෙමෙයි දැන් පුරවැසියන් විදිහට කතා කරන්න ඕනේ. පොලිසිය ස්වාධීන කරන ඒවා ගැන. ඒවා මම හිතන්නේ විපක්ෂයේ ඉන්නකොට කතා කරපු මිනිස්සු අද මේවට නෑසූ කන්න ඉන්න විදිය ගැන බලන් ඉඳ ලැජ්ජයි. මේවා හරි ඛේදවාචක. මේවා සමාජයක් විසින් ප්‍රශ්න කරන්නේ නැති එක ඇත්තටම අදහා ගන්න බෑ. අපි සමාජයේ කොතරම් දවසින් දවස යන්නේ කියලා. මම දැක්කද ඊයේ පෙරේදා දවසක ඊයේ හෝ පෙරේදා කොටුවේ පැවැත්වුණා එක්තරා උද්ඝෝෂණයක්. මුස්ලිම් ජනතාව කියලා යම්කිසි පිරිසක් ඇවිල්ලා මේ පාස්කු ප්‍රහාරය දේශපාලන බලය මම දැක්ක එක කාන්තාවක් කියනවා වොයිස් කට් එකක් දුන්නා. මේ පාස්කු ප්‍රහාරය මේ දේශපාලන බලය ගන්න කරපු කුමන්ත්‍රණයක්. එහෙම බෝම්බ පුපුරවලා අන්තිමට ඒක එක සමාජ කණ්ඩායමකගේ පිටින් දැම්මා. අපේ පිටට දැම්ම වගේ අදහසක් ප්‍රකාශ කරනවා ඒ කාන්තාව. දැන් මට මේ ප්‍රකාශය දිහා බලනකොට මට හිතුනේ දැන් ඇත්තටම මේක අපේ රටේ මුස්ලිම් අන්තවාදය කියලා එකක් නැද්ද? මේ ලෝකේ ඉතහ බරපතල ප්‍රශ්නයක් තියෙනවා මුස්ලිම් අන්තවාදය කියලා. අපේ රටෙත් මේ ප්‍රශ්නේ තියෙනවා. හැබැයි අද වෙනකොට මේ ඇත්ත ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම කාපට් එකට දාලා මේ ප්‍රහාරය හුදු දේශපාලන කුමන්ත්‍රණයක් කියන තිරයෙන් වහලා අර මුස්ලිම් අන්තවාදය කියන ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම අමතක කරලා දාලා තියෙනවා. මෙන්න මෙතනයි මේ භයානකම තියෙන්නේ. මේක ඇවිල්ලා දේශපාලනයක් නෙවෙයි. මේක ඇවිල්ලා රටේ ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක්. රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධ කාරණයක්. මේ ජාතික ආරක්ෂාවත් එක්ක රටේ ආරක්ෂාවත් එක්ක දේශපාලනය කරන්න බෑ. ඒක ඊට ඉහළින් තියෙන වැඩක්. ඒ නිසා මේවා මේ විදිහට දේශපාලන වේදිකාවල සියල්ලට විකුණන්න එපා. මේවා මේ විදිහට දේශපාලනික කාරණා කරගත්තු දේවල් නෙවෙයි. මේ ප්‍රහාරය සම්බන්ධව විමර්ශන කරන්න ඕන නම් තවදුරටත් විමර්ශන කරන්න. හැබැයි අවසානයේ අපි මේ විමර්ශනයෙන් යන නිගමනය මෙන්න මේකයි කියලා හිතාගෙන විමර්ශනය කරන්න එපා. ඒතකොට ඒක සාධාරණ විමර්ශනයක් නෙවෙයි. මම දැක්ක අද සිල්ගාමිණී බේතුමා මාධ්‍ය සාකච්ඡාවක් තියෙනකොට මාධ්‍යවේදී ප්‍රශ්නයක් අහනවා අර ඒ දවස්වල පාස්කු ප්‍රහාරය සම්බන්ධ වෙලාවේ පල්ලි වලින් අර කඩු හේව හම්බුණානේ. මම දන්නේ නැහැ මතකද කියලා දැන් මේ අපේ රටේ මිනිස්සුන්ට. අපි ඒවා හරි කම්පණයෙන් බලන් හිටියේ. අපි මුස්ලිම් සහෝදරයෝ අපේ මුස්ලිම් යාළුවෝ ඉන්නවා අපිට. හැබැයි මේ පාස්කු ප්‍රහාරය වෙලාවේ මුස්ලිම් පල්ලි වලින් කඩු අහුවෙනකොට අපි පුදුම විදිහට ෂොක් වුණා. මොකක්ද මේ කියලා. අද මේ මාධ්‍යවේදී ප්‍රශ්නේ සිල්ගාමිණී බේතුමාගෙන් අහනකොට ඕක කියනවා අපි හිතන්න ඕනේ ඒකත් මේ යම්කිසි ආකාරයක සැලසුම් සහගත ක්‍රියාවලියක්ද කියලා. කියන්නේ දැන් මේ කියන විදිහට ගෝඨාභය රාජපක්ෂ එකතු වෙලා බෝම්බෙත් ගහලා මුස්ලිම් පල්ලි වලට කඩුත් ගිහින් දාලා ඒවා පරීක්ෂා කරනකොට කඩු අහුවෙන විදිහට දැන් අද මේ කතාව හැදෙලා තියෙන මේ විදිහට. මම නැවත කියනවා මට ගෝඨාභය රාජපක්ෂ සුද්ධ කරන්නවත් සුරේෂ් සල්ලි සුද්ධ කරන්නවත් උනාවක් නැහැ. එහෙම ඒ අය වැරද්දක් කරලා තියෙනවා නම් ඒකට දනවම් කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක කරන්න ඕනේ සද්භාවයෙන් මිනිස්සුන්ට මේ ප්‍රහාරය නිසා ජීවිත හිමිච්ච මිනිස්සුන්ට යුක්තිය ඉෂ්ට කිරීමේ අරමුණින් මිසක් වෙන කාවවත් සතුටු කරන්නේ නෙවෙයි. මම හැමදාම කියන්නේ මේ ප්‍රහාරයෙන් වැඩිම වාසිය ගත්තේ මේ රටේ කතෝලික සභාව. මම ඒක බය නැතුව කියනවා. මොකද මෙච්චර කාලයක් මේ රටේ කතෝලික සභාව අපේ රටේ දේශපාලනයට මේ විදිහට මැදිහත් වෙන්නේ නැහැ. ඒ බලය අපේ රටේ හාමුදුරන්ට තිබුණා. ගරුතර මහා සංඝරත්නයට අපේ රටේ දේශපාලනයට මැදිහත් වීමේ විශාල බලයක් තිබුණා. අද වෙනකොට ඉතා පැහැදිලිව පේනවා මහා සංඝරත්නයේ මේ බලය අඩු කරගෙන යනවා සැලසුම් සහගතව උට ප්‍රහාර එල්ල කරලා ඒ සිංහල බෞද්ධ බලය බිමට දාලා පාගලා යනවා. හැබැයි කතෝලික සභාව ඔවුන්ගේ බලය රටේ දේශපාලන ක්‍රියාවලියට මැදිහත් වීමට බලපෑම් කිරීම සම්බන්ධව ඔවුන්ට තියෙන බලය මේ පාස්කු ප්‍රහාරات එක්ක ඉතාම දැඩි විදියට වර්ධනය කරගත්තා. ඔවුන් අදටත් ඒ බලය අතාරින්න සූදානම් නැහැ. බලය ලැබුණාට පස්සේ ඉතින් අතාරින්න කවුරුත් කැමති නැහැ. හැබැයි අදටත්
ඔවුන් මේ පාස්කු ප්‍රහාරයත් එක්ක ඔවුන්ගේ දේශපාලන බල ව්‍යාපෘතිය රාජ්‍යකරණයට Tamanගේ කතෝලික සභාවට කරන්න පුළුවන් මැදිහත් වීම. ඉතින් දැඩි විදියට අර බූවල්ෙක් වගේ රාජ්‍යකරණයට මැදිහත් වෙමින් යනවා. මේවට කතා කරන්න ප්‍රශ්න. මේ රටේ සිංහල බෞද්ධ උරුමය ඒ උරුමයට බරපතල හානියක් බරපතල අභියෝගයක් මේ මොහොතේ එල්ලලා තියෙනවා. ඒ අභියෝගය අපි තේරුම් ගන්න ඕනේ. ඒ අභියෝගයට අපි මුහුණ දෙන්න ඕනේ. අපිට අපි විතරයි ඉන්නේ කියන එක අපි තේරුම් ගන්න ඕනේ. මම දැක්කා මම හිතන්නේ ඉරන්දගිනිගේ ලියලා තිබුණ එක්තරා පෝස්ට් එකක්. මම කියවට පස්සේ ඇත්තටම ඒ හු මතු කරන්න හදලා තිබුණ සමහර දෙයට ඕන්නේ පොඩි පොඩි ප්‍රශ්න ඇති. නමුත් ඔහු කියලා තිබුණේ අපිට සිංහල බෞද්ධයන්ට මේ ලෝකෙම ඉන්නේ අපි විතරයි. මේ රටේ අනිකුත් ජන වර්ගයක අපි සාමකාමීව සහෝදරත්වයෙන් ඉන්නවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ රටේ මුස්ලිම් ජනතාවට වෙන සහෝදරයෝ ඉන්නවා. මුස්ලිම් ජනතාවට අපි දැකලා තියෙනවානේ සමහර පාකිස්තාන ක්‍රිකට් මැච් වලට එහෙම සහාය දක්වන්න යන්නේ අපේම ඉන්න මුස්ලිම් ජනතාවනේ. ඔවුන්ට එහෙම සහෝදරත්ව බැඳීමක් තියෙනවා වෙන රටවල ඉන්න මුස්ලිම් ජනතාවට. අපේ රටේ දෙමළ ජනතාවට, අපේ රටේ කදුකරේ ඉන්න දෙමළ ජනතාවට, ඉන්දියාවත් එක්ක, එහෙම නැත්නම් කැනඩාවේ ඉන්න දෙමළ ප්‍රජාව එක්ක එහෙම බැඳීමක් තියෙනවා, සංස්කෘතික බැඳීමක් තියෙනවා, යම්කිසි ආකාරයක සම්බන්ධයක් තියෙනවා. හැබැයි අපේ රටේ සිංහල බෞද්ධයට ඉන්නේ මේ ශ්‍රී ලංකා භූමිය ඇතුලේ ඉන්න සිංහල බෞද්ධයෝ ටික තමයි. හැබැයි අපි අද කෑලි කෑලි වලට බෙදිලා දේශපාලන පක්ෂ වලට බෙදිලා හැම තැනකින්ම අපි එකිනෙකා දිහා සැකෙන් බලමින් එකිනෙකාට විරුද්ධව කරන්න පුළුවන් සියලු අංශ යදිමින් අපි සෑහෙන කොටස් වලට බෙදලා තියෙනවා. මම කියන්නේ අපි මේ වෙලාවේ මේක ගැන හිතන්න ඕනේ. අපිට සිංහල බෞද්ධයාට සිංහල බෞද්ධයා පමණයි ඉන්නේ කියන කාරණාව අපි ගැඹුරින් කල්පනා කරන්න කාලේ දැන් ඇවිල්ලා තියෙනවා කියලා මම තරයේ විශ්වාස කරනවා. අපි මේ සාකච්ඡාව ඉදිරියට අරගෙන යමු. මම හිතන්නේ අපි සිංහල බෞද්ධයෝ විදියට මේ අභියෝගයට මුහුණ දෙන්න සූදානම් වෙන්න ඕනේ. මේක ඇවිල්ලා ජාතිවාදී කතාවක් නෙවෙයි. මේක ඇවිල්ලා අනිත් ජාතීන් තලාපෙලා දාන්න ඕන කියන කතාවක් නෙවෙයි. මේ ඇවිල්ලා අපේ සිංහල බෞද්ධ බලය නැවත ඒක රාශී කරන්න ඕන කියන පණිවිඩයක්. ඒ සිංහල බෞද්ධ බලය බිඳ වැටෙනකොට බෙදිලා යනකොට මේ රටේ සිංහල බෞද්ධ උරුමය අභියෝගයට ලක් වෙනවා. ඒ නිසා අපි මුලින්ම සිංහල බෞද්ධ බලය එකතු කර ගැනීම වෙනුවෙන් අපි වැඩසටහනක් හදන්න ඕනේ. අද වෙනකොට එංගලන්තේ, ඇමරිකාවේ වෙනත් බටහිර රටවල් වල පවා තමන්ගේ ඒ සංස්කෘතික ජාලය, තමන්ගේ රටේ තිබුණු ඒ සංස්කෘතික උරුමය වෙනුවෙන් තරුණයෝ පාරට බැහැලා පෙරට බැහැලා ඉන්න වෙලාවක් මේ. මම කියන්නේ සමහරු ඒවා දන්නේ නැතිව ඇති. සමහරු ඒවා අපේ සිංහල සමාජයට, මේ සිංහල මාධ්‍යයට, සමාජ මාධ්‍ය Facebook වලට ඒවා මතුවෙනවට කැමති නැතිව ඇති. හැබැයි පොඩ්ඩක් හොයලා බලන්න. අද වෙනකොට යුරෝපයේ තත්ත්වය මොකද්ද? අද වෙනකොට ඇමරිකාවේ තත්ත්වය මොකද්ද? තරුණයෝ පාරට බැහැලා තියෙනවා තමන්ගේ සංස්කෘතික උරුමය ඒ රටවල් වලට එන ආක්‍රමණිකයෝ වගේ වුන් සලකන්නේ වෙන රටවල් වලින් එන මිනිස්සු. එහෙම අයට අපේ උරුමය අපිට දියව් කියලා මිනිස්සු පාරට බහලා තියෙනවා. එහෙම තත්වයකට අපිත් තව අවුරුදු 5ක් 10ක් යනකොට මේ යන විදිහට ගියොත් නම් පත් වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපේ බෞද්ධ උරුමය වෙනුවෙන් අපි සියලු දෙනා එකට එකතු වෙන්න ඕනේ කාලය ඇවිල්ලා කියන පණිවිඩය මම අවසාන වශයෙන් ඔබට ලබා දෙනවා. නැවත හමු වෙමු. ගිහින් එන්න.